ඔබත් මේ දවස්වල පාරට බැස්සම් BYD කාර් එකක් නොදැක්ක දවසක් නැද්ද? නව වාහන වෙළඳපොලේ BYD එක ඉතා වේගෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒත් ඇයි මේ BYD වාහන වෙළඳපොළ අල්ලගෙන තියෙන්නේ? අද අපි කතා කරමු ඒ ගැන. ගෙවන මුදලට හොඳ වටිනාකමක් ලබා දීම. BYD වාහන විශේෂයෙන් Atto 3, Dolphin, Sea Lion වගේ මොඩල් තරගකාරී මිලකට හොඳ ෆීචර්ස් ලබා දෙනවා. සේෆ්ටි, ටෙක්නොලොජි සහ කම්ෆර්ට් එක ගත්තොත් බොහෝ ගැනුම්කරුවන්ට මේව හොඳ වටිනාකමක් ලෙස පේනවා. අංක 2. ෆුවල් කොස්ට් ඉතා අඩුයි. පෙට්‍රල් හෝ ඩීසල් වාහනවලට සාපේක්ෂව EV එකක් චාර්ජ් කරන්න යන වියදම අඩු නිසා දිනපතා ගමන් කරන අයට ලොකු ඉතිරියක් ලැබෙනවා. මේකත් BYD තෝරාගන්න ප්‍රධාන හේතුවක්. මීළඟ කාරණාව විදිහට ස්ට්‍රෝං ඩීලර් සහ ආෆ්ටර් සේල්ස් සපෝට් එක අපිට සඳහන් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ BYD සඳහා නිල බෙදා හරින්න වන ජෝන් කීල් CG Auto ෂෝරූම් සහ සර්විස් නෙට්වර්ක් එක දිගටම පුළුල් කරමින් ඉන්නවා. ස්පෙයා පාර්ට්ස් සහ ආෆ්ටර් සේල්ස් සේවාව ගැන පාරිභෝගික විශ්වාසය වැඩිවීම මාකට් එක ස්ටේබල් වෙන්න තව හේතුවක්. මීළඟ කාරණාව තමයි රීසේල් වැලියු ගැන විශ්වාසය. BYD සඳහා ඉල්ලුම වැඩි නිසා රීසේල් මාකට් එක සක්‍රියයි. පරණ BYD වාහන සඳහාත් ඉල්ලුමක් පවතින බව වෙළඳපොලේ අපිට පේන්න තියෙනවා. ඒත් රීසේල් මිල මොඩල් එක තත්ත්වය වෙළඳපොළ අනුව වෙනස් වෙන්න පුළුවන්. ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් වීම. BYD අද ලෝකේ විශාලතම නිව් එනර්ජි වෙහිකල් නිෂ්පාදකයන්ගෙන් එක්කෙනෙක්. එම ජාත්‍යන්තර විශ්වාසය ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ටත් බලපානවා. ඉතින් BYD මාකට් එක ස්ටේබල් වෙලා තියෙන්නේ එකම එක හේතුවක් හින්දා නෙමෙයි. කම්පිටිටිව් ප්‍රයිසිං, අඩු රනින් කොස්ට්, හයිබ්‍රිඩ් සහ EV ඔප්ෂන්ස්, හොඳ ආෆ්ටර් සේල්ස් සපෝට් සහ ලෝක මට්ටමේ බ්‍රෑන්ඩ් රෙපියුටේෂන් එක මේ හැම සාර්ථකත්වයකටම බලපාලා තියෙනවා. ඉතින් ඔබට BYD වාහන ගැන මොකද හිතෙන්නේ? කමෙන්ට් එකකින් කියන්න. මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, bell icon එක on කරලා තියාගන්න. ස්තුතියි.